ගෝලේ පහළට යනවා මේ වතුරේ. කුට්ටිය මොකද වෙන්නේ? තන්තුවකින් ගැට ගහලානේ තියෙන්නේ. කුට්ටිය මෙහෙම ඇදීගෙන යනවා ඉස්සරහටනේ. ඊට පස්සේ අපෙන් අහන්නේ ගෝලය මත ඇතිවන උපරිම දෘශ්‍රාවී ඝර්ෂණ බලය. මට කියන්නේ ගෝලේ පහළට යනවා නම් දෘශ්‍රාවී ඝර්ෂණ බලය කොහාටද ඇති වෙන්න ඕන? අනිවාර්යයෙන් උඩට නැති වෙන්න ඕනේ. චලිතයට විරුද්ධව ඝර්ෂණ බලය ඇති වෙන්නේ හැම වෙලේම. ඒතර දෘශ්‍රාවී ඝර්ෂණ බලය ඇති වෙන්නේ උඩට. මෙන්න මේ F තමයි අහන්නේ අපි. ආන්තර ප්‍රවේගයෙන් යනවා නම් ප්‍රවේගය නියතයක්. ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ ත්වරණයක් නැහැ. ඒ කියන්නේ මේක බල අතින් සමතුලිත වෙන්න ඕනේ මේ පද්ධතිය. බාහිර අසමතුලිත බල නැහැ. මේක ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් මේකත් ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. මේකේ උඩට තියෙනවා T. මේකේ මේ පැත්තට තියෙනවා මොකද්ද? ඒ T ම තමයි. මොකද තන්තුව සැහැල්ලුයි අවිතන්නේ. මේක ඝර්ෂණය රහිතයි. පෘෂ්ඨය රළුයි කියනවා නේද? රළුයි නම් මේ පැත්තට මොකක්ද තියෙන්නේ? ඝර්ෂණය තියෙන්න ඕනේ. ඝර්ෂණය තියෙනවා මෙහාට. μr. පහළට තියෙන්නේ මොකද්ද? පහළටත් බලයක් තියෙනවා. පහළට යන්නේ මේ බලෙන්නේ. මොකද්ද බලය? ගෝලයේ බර. තව බලයක් තියෙනවා නේද උඩට? මොකද්ද? u. උඩුකුරු පිටරමුවක් තියෙනවා නේද? ගෝලෙට. u කියලා. දැන් මොකද්ද කරන්න වෙන්නේ අපිට? දැන් F නේ හොයන්න තියෙන්නේ. ගෝලෙට දාන්න බල සමතුලිතතාව. ගෝලෙට දැම්මහම උඩට තියෙන බලයි පහළට තියෙන බලයි සමාන වෙනවා. F දාන T දාන u සමාන වෙනවා මොකටද? mg ට. ගෝලයේ පරිමාව දන්නවද? ඝනත්වය දන්නවද? පරිමාව දීලා නැහැ. අරේ දීලා තියෙනවනේ. අරේ දුන්න පරිමාව හොයන්න පුළුවන්. රෝට ඝනත්වය දීලා තියෙනවා. g දන්නවා. එතකොට v ρ g කියලා u හොයන්න පුළුවන්. mg ට මොකද කරන්නේ? ඝනත්වය දීලා තියෙනවා පරිමාව හොයාගන්න පුළුවන්. එතකොට ස්කන්ධයත් හොයන්න පුළුවන්. mg ත් එනවා. mg දන්නවා u දන්නවා. t ට මොකද කරන්නේ? t දන්නේ නැහනේ. t කොහොමද හොයන්නේ මේ? මෙතන t. ඒක හොයාගන්න තමයි මේක දීලා තියෙන්නේ. මේකටත් බල සමතුලිතතාව දාන්න. ඊරසට සමතුලිතතාව දැම්මහම මේ පැත්තට t සමාන වෙනවා මොකටද? μr ට. μ 0.4යිලු. 0.4යි ස්කන්ධයේ ග්‍රෑම් 200යි. එතකොට බර 2යි. බර 2යි නම් මේක 0.4 නම් t කියන්නේ 0.8යි. නිව්ටන්. F කියන්නේ mg ඍණ t ඍණ u. ගෝලයේ ඝනත්වය දීලා තියෙනවා 6000යි කියලා. 6000යි නේ. 6000යි ස්කන්ධය එනවන ඝනත්වය ආරය පරිමාණ 6000යි 3න් 4යි 5r ඝණය. එතකොට 6000යි 3න් 4යි 5r ඝණය කියන්නේ 3ට 3 කැපෙනවා 4යි. r ඝණය 8 වාරයක් 10 ඍණ 6. 10 ඍණ 6 ගුණ කිරීම 6000. 6000 කියන්නේ 0.3යි g වල එකයි 4යි 0.4යි 0.4ට කැපුණාම 6යි. 32 වාරයක් 6. 32 වාරයක් 6 කියන්නේ කීයද? 32 වාරයක් 6 කියන්නේ 192යිද? ඔව් 192යි. 192යි 10 ඍණ 2යි කියන්නේ 1.92යි නේ. 1.92යි. 10 ඍණ 2 දාමුකෝ. 10 ඍණ 2 දාලා මේක 6න් වැඩි කරමු. මේ තියෙන mg. ඊට පස්සේ මේක 0.8යි. t කියන්නේ. ඊට පස්සේ u v ρ g පරිමාව ආයෙත් පරිමාව. මොකද්ද පරිමාව කියන්නේ මේකනේ. වැඩි කිරීම 10 ඍණ 6යි. ρ g ρ කියන්නේ ජලයේ ඝනත්වය. වස්තුවේ ඝනත්වය එහෙම නෙමෙයි ඈ. v ρ g වල ρ කියන්නේ ජලයේ ඝනත්වය. ජලයේ ඝනත්වය 1000යි. 1000යි g කියන්නේ 10 4යි. 10 4 10 6ක් ගියාම 10 ඍණ 2යි. 10 ඍණ 2යි මේකමයි. එතකොට එන්නේ 0.3යි 2යි නේ. ඔව් 0.3යි 2යි. මේ දෙකට මොකක්ද දෙන්නේ? 1.1යි 2යි. ඒතර අවසාන උත්තරය අපිට එනවා 0.8යි නිව්ටන්. එතකොට F කියන්නේ 0.8යි.